අයිබෝන් තෙරුවන් සරණයි. අපේ ශ්‍රී ලංකා පුංචි මාතෘ භූමියට සම්මා සම්බුදු සරණයි කියන ගමන් මුළු ලෝකෙටත් මුළු ලෝකෙ සියලුම දූ දරුවන්ට දෙවියන් වහන්සේගේ පිහිට පතන ගමන් අපි හැමෝම දෙවියන් වහන්සේට බාරයි ආරක්ෂා වේවා කියලා ප්‍රාර්ථනා කරන ගමන් මම විශේෂ දැනුම් දීමක් මේ දෙන්නේ සංඝරත්න වහන්සේලා කියලා කොට්ටාසයක් ඉන්නවා. හාමුදුරුවරු කියලා කොට්ටාසයක් ඉන්නවා. ස්වාමින් වහන්සේ කියලා කොට්ටාසයක් ඉන්නවා. ආරාමවල ඉන්න භික්ෂු භික්ෂුණියන් නැවත වතාවක් අන්තිම වතාව අමතනවා. පිළිපැද්දොත් සැමටම යහපතක් සිතක් වේවි. නැවත රතු නිවේදනයක් වැටෙන්න කලින් භික්ෂු භික්ෂුණියන් පන්සල්වල සිටින සියලුම දෙනාට මේ දැනුම් දෙන්නේ. පළමුව ගාලු දිස්ත්‍රික්කේ කළුතර අලුත්ගම එතකොට බෙන්තර ඇල්පිටිය අම්බලන්ගොඩ ගාල්ල ගාලුකොටුව මේ අවට පරිසර ටික මම විශේෂයෙන්ම අමතනවා දැනුම් දීමක් කරනවා. නැවත වතාවක් තමන්ලා දිනුවා කියලා හිතන්න එපා. අපිට සුනාමි ආවේ නෑ. අපිට වර්ෂාව බරපතල වුණේ නෑ. රටෙන් භාගයකට විනාශයක් වුණා. කොටසක් hina වෙනවා, කොටසක් අඬනවා, කොටසක් කල්පනා කරන එක විවිධාකාර විදියට හිතන්න එපා. මම කියපු මේ කළුතර සිට ගාලුකොටුවට යනකම් අලුත්ගම බෙන්තර ඇල්පිටිය අම්බලන්ගොඩ ගාල්ල වටපිටාව අය දිනුවා කියලා. හරිද? මම මේ අමතන්නේ නැවත අපිට රතු කට්ට කැරකෙන්න කලින් අපි ස්වාමින් වහන්සේලා සංඝරත්න හාමුදුරුවෝ කියන භික්ෂු භික්ෂුණියන් සියලුම දෙනා තමන් නිදාගෙන ඉන්න ඇඳන් වලින් වාඩිලා ඉන්න පුටු වලින් ওই සැප සම්පත් වලින් නැගිටලා තමන්ගේ පන්සල් සුද්ධ කරගෙන බෝමළු සුද්ධ කරලා ගිහිල්ලා දින 7ක බෝධි පූජාවක් දින 9ක හෝ බෝධි පූජාවක් සියලුම ලෝකයාට සෙත් පතලා ආශිර්වාද කරන්න කියලා මම ඉල්ලනවා. පින් දීලා සෙත් කරලා ශක්තිමත් ජීවිතවලට ආශිර්වාදයක් කරන්න කියලා මම ඉල්ලනවා. මේ අමතපු පළාත්වල සියලුම සංඝරත්නයට මම මේ දැනුම් දීමක් කරන්නේ. ඒක නිසා අදාසරණ වෙලා ඉන්න හිටු තැන් නැති වහිම වෙලා දුකින් තැවෙන ගින්නේ ඉන්න වස්ත්‍රයක් නැතුව ඉන්න තැනක් නැතුව නිින්දක් නැතුව හරියට මල මුත්‍රා කරන්න නැතුව ඉන්න අසරණ දරුවන්ට යහපතක් සිතක් වෙන්න කියලා අපේ සම්මා සම්බුදුන්ගේ මාතෘ භූමියටත් මුළු ලෝක වාසීන්ටත් මුළු ලෝකෙටත් සෙත් පින් පූජාව බෝධි පූජාව දින 7ක හෝ දින 9ක බෝධි පූජාවක් කරන්න කියලා කළුතර ගම අම්බලන්ගොඩ බෙන්තර ඇල්පිටිය ගාලු පුරවර ඇතුළේ සියලුම සංඝරත්න භික්ෂු භික්ෂුණියන් නැගිටලා ඒ දේ කරන ලෙස මං හිතා කාරුණිකව නැවත දැනුම් දීමක් කරනවා. එහෙනම් අයිබුවන්.